ඔයා දැකලා තියෙනවද තෙත් කලාපේ ඉන්න මෙන්න මේ ගොළු බෙල්ලා? මෙයාලට කියන්නේ ගස් ගොළු බෙල්ලෝ කියලා. සමහර ප්‍රදේශවල මෙයාට හල් බෙල්ලා කියලාත් කියනවා. මේ ගොළු බෙල්ලෝ අනික් ගොළු බෙල්ලන්ට සාපේක්ෂව ඊ타මත්ම සෙමින් ගමන් කරන අතර ඊ타මත්ම අහිංසක සත්ත්ව කොට්ටාසයක්. ඒ වගේම තමයි මෙයාලා වගාවලට නම් කිසිම හානියක් කරන්නේ නැහැ. මොකද මෙයාලා ජීවත් වෙන්න ප්‍රිය කරන්නේ අඳුර තියෙන තෙත් කලාපේ රුක්ගමුව ඇතුලේ. විශේෂයෙන්ම පාළු ඉඩම් වල පාසි බැඳිලා තියෙන ගස්වල තමයි මෙයාලා ජීවත් වෙන්න කැමතිම. මෙයාලගේ ප්‍රියතම ආහාරය වෙන්නේ ඒ හැදිලා තියෙන පාසි සහ දියසෙවල. මේ බලන්නකෝ. මේ සතාගේ පිටකටුවේ දියසෙවල බැඳලා තියෙන ආකාරය. ඒකෙන් ඔයාලට හිතා ගන්න පුළුවන් නේද මේ සතා ගමන් කරන්නේ කොච්චර හෙමින්ද කියලා. තව දෙයක් තියෙනවා. මේ සත්තුන්ගේ බෝවීමත් ඉතාමත්ම හෙමින් තමයි සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම දෙයක් කියන්න තියෙනවා. හතිය රෝගයට මෙයාගේ ශ්‍රාවය ප්‍රත්‍යක්ෂම බෙහෙතක්. මම එහෙම කියන්නේ ඒ දේ මම අත්දැකීමෙන්ම ලැබපු නිසායි. ගස්වල පල්ලෙහා අතට එන මෙයාලගේ ශ්‍රාවය සමහර ප්‍රදේශවල දත්යක් කුමටත් භාවිතා කරනවා. ඔයාලා ජීවත් වෙන්නේ තෙත් කලාපේ නම් ඒ ප්‍රදේශවල කැලෑබද ඉඩම් එලිපෙහෙලි කරනකොට ගස්වල අනිවාර්යෙන් බලන්න මෙයාලා ඉන්නවද කියලා. එහෙම එලිපෙහෙලි කරන ඉඩමක මෙයාලා හිටියොත් මෙයාලව එතනින් ඉවත් කරලා වෙනම ආරක්ෂිත ස්ථානයකට මෙයාලව බැහැර කරන්න. මොකද මෙයාලා අපේ පරිසරයෙන් දැන් වඳ වෙමින් තමයි යන්නේ. මගේ අත්දැකීමට අනුව නම් මෙයාලගේ ශ්‍රාවය පාවිච්චි කරලා අපිට සාර්ථක බෙහෙතක් හදන්න පුළුවන් වෙයි හතියට. ඉතින් ඒ සම්බන්ධව හරියාකාරව විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කරන්න ඕනි කියන එක තමයි මගේ නම් අදහස. ඉතින් මේ සතත් එක්ක ඔයාගේ තියෙන අත්දැකීම් සහ මේ සතා ගැන තියෙන අදහස් පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න.